වියදෙන හදවතකට පනනලක් වෙන්න. ඉතින් V300 300 බෙජ් එකේ යාළුවෝ මේ ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරලා තින්නේ. ඒ කටයුතු දැන් ලයිලයියේ මේ පුන් පොය දවසේ සිදු වෙනවා. ඉතින් ඒ වැඩ කටයුතු ටික ඇතුලේ සංවිධානය කරන්නේ කොහොමද කියලා අපි ගිහිල්ලා බලමු එහෙනම්. ඒ වැඩ කටයුතු ටික සිදු වෙන්නේ කොහොමද කියලා. ස්ථානය තමයි අපි ගිය වසරෙත් ලේ දන් දීමේ වැඩ කටයුතු සංවිධානය කරේ. ඉතින් අද පොය දවසේ ඒ වැඩ කටයුතු ටික සිද්ධ වෙනවා ඒ ආකාරයෙන්ම. ඉතින් දැන් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ඒ වැඩ කටයුතු ටික සංවිධානය කරන්නේ. ඉතින් මේ තාම ඉතින් ලේ බැංකුවේ කට්ටිය ඇවිල්ලා නැහැ. ඉතින් අපි එන්න කලින් මෙතන පරිසරය සූදානම් කරගන්න ඒ වැඩ කටයුතු තමයි දැන් මෙතන සිද්ධ වෙන්නේ. ඔන්න ඉතින් යාළුවනේ අපේ යාළුවෝ ටික දැන්ටමත් වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. අපි ඊයේත් ඇනවුස්මන්ට් එකක් ඇව්වා මේ ගමේ. ඒ වගේම ආයෙත් අපි උදේ පාන්දර ඇනවුස්මන්ට් එකක් දෙන්න ලෑස්ති කරනවා. ඉතින් ඒ වැඩ කටයුතු ටික මගේ පිටිපස්සෙන් මගේ යාළුවෝ ටික ඔක්කොම ඒ සංවිධානාත්මක විදියට ඒ වැඩ කටයුතු ටික සිද්ධ කරනවා. ඉතින් අපි ජනතාව දැනුවත් කරලා ලේ දන් දෙන්න ඔයාලට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔන්න ඉතින් යාළුවනේ ලේ දන් දීමේ වැඩසටහනේ වැඩ කටයුතු තව ස්වල්ප වෙලාවකින් ආරම්භ වෙනවා. පැකින් කරනවා. ඒ වගේම මේ ලේ දන් දෙන්න අයට දෙන කෑම වලට අවශ්‍ය ආහාර පාන සකස් කරමින් ඉන්නේ. ඉතින් යාළුවනේ ලේ දන් දීමේ වැඩසටහනට සමගාමීව අද දින පොහොය දවසේ මේ පන්සලේ ඉඳලා බුදු පිළිම වහන්සේ නමක් වැඩම කරනවා දේවාලයකට. ඉතින් ඒ වැඩ කටයුතුත් මෙතන ලයිලයියේ කටයුතු සූදානම් වෙමින් තියෙන්නේ. දැන් ඉතින් බ්ලඩ් බැංක් එකකින් ඇවිල්ලා ඒගොල්ලෝ එයාලගේ අවශ්‍ය කරන උපකරණ ඒ සියලු දේම අරගෙන ඇවිල්ලා මෙතන දැන් ඒ වැඩ කටයුත්ත ආරම්භ කරන්න නියමිතයි. ඉතින් බ්ලඩ් බැංක් එකේ කට්ටිය ඒ වගේම එතනට අවශ්‍ය වෙන වෛද්‍යවරු ඒ නර්ස්ලා ඒ සියලු දෙනාම මෙතනට ඇවිල්ලා ඉන්නවා. අපි එහෙනම් එතනට ගිහිල්ලා බලමු මොකද්ද එතන සිද්ධ වෙන්නේ කියලා. ඉතින් වෛද්‍යවරු කණ්ඩායම් ඒ වගේම නර්ස්ලා ඒ වගේම සහායක කණ්ඩායමේ සියලු දෙනාම මෙතනට පැමිණිලා තියෙන්නේ. ඒ හැම දෙනාගේම පැමිණීම අපි ගෞරවයට සලකනවා. ඒ වගේම සුබ මොහොතින් පොල් තෙල් පාන දැල්වලා ඒ කටයුත්ත සූදානම් කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් බ්ලඩ් බැංක් එකෙන් ඇවිල්ලා අවශ්‍ය සියලුම ඒගොල්ලොන්ගේ අවශ්‍ය ආකාරයට සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. Sikkha
මම මේ කටයුත්තේ පෞද්ගලිකයක් වෙනවා මට කිසිම දෙයක් කරන්නට බලන්න නැතුව හිමාජියවස්ලා බලලා මේ කටයුතු සිද්ධ කරලා ඊගෙනමින් මම පරිසරවලදී බලාපොරොත්තු වලපත් කර ගන්න මේ දරුවෝ ලොකු කැපකිරීමක් කරා. ඒ කියන්නේ මට මේ පැත්තෙන් කොලකෑල්ල කොවාලයක්වත් දෙන්නට අවශ්‍ය නැහැ. ඊළඟට ආයෙත් සියලු ජාති මේ දරුවෝ ඊයේ ඉඳන් සියලු දේවල් සකස් කරන නිසා ලේනිකා කියන්නේ තවත් කෙනෙක් නෙමෙයි. ඉතින් මේ කටයුත්ත සිහිපත් කරද්දී මම මේ විනෝද විශ්වාසයෙන් ඉස්ලාමික ආගම අපිට මේ වගේ කටයුත්තක් කරගන්න ඕන. තව අවස්ථාවක අපිට දෙන්නේ මේ තරමගේ දායකත්වයේ ඒවගේ විදිහට කමින අපේ වෛද්‍යවරු කාර්යමණ්ඩලයේ ඉඳලායි මේ වෙනාට මම නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. පුරුවා දරුවෝ මේ බලන්න දැන් විදවසන් ගත්ත ලබන පොයකට දවසකට ඕන තරයි. මේ ලේනිකව එන්න සතර දුන්නා. ඇඟේ වර්ණාව රක්ත වර්ණ රුධිරයේ ලේනිකව තවත් කෙනෙකුගේ ජීවිතය ජීවත් කරලා දෙන්න කියලා දෙන්නට සතර දුන්නා පිළිසක් දෙනවා ලේසන්නේ. නැත්නම් කොච්චර දානසාර හදවත කොච්චර දාන සම්දින දාසන්දලා ඉන්නවා මේ සිදුවේ තමගේ ජීවිතවල ලේඛ දෙන්නට සිදු වෙලා වෙනවා. ඒ සඳහා මේ කටයුත්තේ ශක්තියක් අපි වෛද්‍යවරුන්ට හැමදාම දෙනවා. මේ හැමදාම මේ නොවනදාම විශේෂයෙන්ම අපේ සුරංගනාමුදු මේ ආදී වශයෙන් ලේඛනදී පටකරදී මේ ආදී මහා පින්කම් පුරා කරගෙන ඉඳලා පහළගෙන හතරකට ගෙනා වැඩි ඉලක්ක සභාවකල මේ රෝග පුරුදාකාරී හැම අවස්ථාවකදී සත්කටයුත්තක් කරන මහන්සියලා විදුකී රෝගී සම්පන්න ජීවිතේ ලැබීවා මේ තත්ත්වයන්වලට යහපත් වේවා මේ කාර්යයේ දිනුනේ අපේ වෛද්‍ය වරුන්ට කාර්යමත් වේදා විදුකී රෝගී සම්පන්න වේවා ඒ වගේම මිලියන්ස් ඒ රාජදවලට කාර්ය මානසික රෝගී කාර්යයක් තමයි සාර්ථක කටයුතු කරන සඳහා ඉබ්‍රාහිම් මේ මාර්ගාව නිසා සම්බන්ධ වෙනවා. ඉදුක්කේ රෝගී සම්පත්තිය කිරීමේවා යහපත් දවසක් වේවා. තවත් ඉදුක්කේ රෝගී සම්පත්තිය ලබා ගන්නට සත්‍යපන්නාව දක්වවා හදලාට සුබ විසක් මංගලයක් වේවා ප්‍රාර්ථනාවෙන් විනාශාදී වෙමින් ඒකේතරා සුභාසනසාරව කරනවා. එන්නා තේරුම් ඉතින් යාළුවනේ දැන් ලේ දන් දීමේ කටයුත්ත ආරම්භ වෙලා තියෙන්නේ. දැන් ඉතින් ඔයාලට මගේ පිටුපසින් පේනවා මෙතනට ලේ දන් දෙන්න එන ජනතාව. ඒ කියන්නේ මේ ගම්මානයේ අවට සිටින සියලුම ජනතාව ඇවිල්ලා මේ පිටිපස්සෙන් ලේ දන් දීමේ වැඩසටහනට දායකත්වයක් දීලා ඒගොල්ලෝ මුලින්ම කරන්නේ මෙතන රෙජිස්ට්‍රේෂන් වෙන එක. ඒ කියන්නේ එයාලට අවශ්‍ය කරන අවශ්‍ය ඩොකියුමන්ට් ලියකියවිලි හැම දෙයක්ම සම්පූර්ණ කරගන්න මූලික ආරම්භයක් ලෙස මෙන්න මෙතන එයාලගේ රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්නවා. එතන තමයි ඒ වැඩ කටයුතු ටික මුලින්ම සිද්ධ වෙන්නේ. ඉතින් එතනින් රෙජිස්ටර් කරලා ඉවරලා ඒගොල්ලෝ එයාලගේ අවශ්‍ය කරන ඩීටේල් ටික පුරවලා ඉවරලා යනවා ලේ දෙන ස්ථානෙට.
අපේ V300 යාළුවොත් ලොකු කැපවීමක් කරලා සියලු දෙනාම මේකට ලොකු සහයෝගයක් දීලා තියෙනවා. ඉතින් අපි මේ වැඩ කටයුතු කොහොමද සිදු වෙන්නේ කියලා අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් අද වගේ පුන් පොහොව දවසක ලේ බිඳක් දන් දීලා මේ වගේ පුණ්‍ය කර්මයක් කරගන්නවා කියන්නේ ඇත්තටම මහා ලොකු පිනක්. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩ කටයුතු ඇතුලේ සිද්ධ වෙන්නේ කියලා. අපි එහෙනම් යන් මේ ධර්මශාලාව ඇතුළට.
කටයුතු කරනවා. ඉතින් දැන් අපේ යාළුවෝ භාගයට භාගයක් තාම ඇවිල්ලා නැහැ. ඉතින් ඇවිල්ලා ඉන්න යාළුවෝ සෙට් එක තමයි මෙතන ඉන්නේ. ඔයාලා හැමෝටම පේනවා ඇති මගේ පිටිපස්සේ ඉන්නවා. ඉතින් ඒ යාළුවන්ගේ පූර්ණ දායකත්වය, ශ්‍රම දායකත්වය සෑම දෙයකින්ම මෙතෙන්ට ඇවිල්ලා කරන්න ඕනේ. අපේ ඉන්නවා විදේශගත වෙච්ච යාළුවෝ, ඒ වගේම තවත් නානා ප්‍රකාර යාළුවෝ කොට්ටාසයක් ඉන්නවා. ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේදී කෘතඥතාවය පළ කරනවා. කෝ ඉතින් කෝ ජය වේවා. This is not just 115 packets of blood. This is an unlimited lifesaver. This is people selflessly serving people. This is big satisfaction, the kind that stays in the heart. This is a big step for V300, but more than that, this is a beginning. A beginning of hope, a beginning of giving. And we deeply hope to go a long way. Because every drop is a heartbeat, and every donor is a hero.